එළිදරව් පස්වන පරිච්ඡේදය බැටළු පැටියාණන් ගැන දර්ශනයක්. තවද ඇතුළත් පිටත් ලියන ලද මුද්‍රා සතකින් තද ලෙස මුද්‍රා කරන ලද පොතක් සිංහාසනයෙහි වැඩවුන්නා වූ තනන් වහන්සේගේ දකුණතෙහි දුටිමි. ඒ පොත දිගාරින්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදැයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදූතයෙක් හඬගසනවා දුටිමි. නමුත් ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ පොළොවෙන් යට හෝ පොත දිගාරින්ටවත් ඒක බලන්ටවත් පුළුවන් වූ කිසිවෙක් නොසිටියේය. පොත දිගාරින්ටත් ඒක බලන්ටත් වටිනා වූ කිසිවෙක් සම්බ නොවුණු බැවින් මම බොහෝ කොට හැඬුවෙමි. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට නොහඬන්න, මෙන්න පොත සහ එහි මුද්‍රා සත දිගාරින ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද දාවිද්ගේ මුලද වූ තනන් වහන්සේ ජයගත් සේකැයි මට කීවේය. තවද අන් සතක්ද පොළොව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් සත්දෙනා වන ඇස් සතක්ද ඇත්තා වූ මරණු ලැබුවාක් මෙන් පෙනුණා වූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතර දෙනා මධ්‍යෙහිත් වැඩිමහල්ලන් මධ්‍යෙහිත් සිටිනවා දුටිමි. ඒ බැටළු පැටවානෝ ඇවිත් සිංහාසනයේ වැඩවුන්නා වූ තැනැන් වහන්සේගේ දකුණතින් පොතගත් සේක. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ සතර දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාක්ෂා නැමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රද රැගෙන බැටළු පැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය. ඔවුහු අලුත් ගීතිකාවක් ගායනා කරමින් ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන් වහන්සේය. මක්නිසාද ඔබ මරණු ලැබ සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලේටගෙන ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. ඔවුහු පොළොවේ රජකම් කරති කීවෝය. තවද මම බැලීමි. එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි. ඔවුන්ගේ හඬද මට ඇසුනේය. ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස් තිබුණේය. ඔහු කතාකොට මරණු ලැබූ බැටළු පැටවානෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට වටින තැනන් වහන්සේයයි මහත් හඬකින් කීවෝය. තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තා වූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ සිංහාසනයෙහි වැඩ ඉන්න තැනන් වහන්සේටත් බැටළු පැටවාණන්ටත් ප්‍රශංසාවද ගෞරවයද මහීමයද පරාක්‍රමයද සදාකාලයටම වේවායි කියනවා ඇසීමි. ජීවමාන සත්වයෝ සතර දෙනාද ආමේන් යයි කීවෝය. වැඩිමහල්ලෝ බිම වැටී නමස්කාර කළෝය. ආමේන්.